ආයුබෝවන් කියලා පිළිගන්නවා ආඩියෝ ඔෆිෂියල් YouTube channel එකකින් ගේන තවත් ඉන්ටරෙස්ටිං අන්බොක්සිං වීඩියෝ එකක් එක්ක. අද අපි කතා කරන්නේ ලෑස්ති වෙන්නේ content creators ලට, live streamers ලට වගේම cover songs create කරන අයට වඩාත් වැදගත් වෙන mic එකක් සහ sound card එකක් ගැන. අපි එහෙනම් වීඩියෝ එකට යමු. හරි. අද අපි unbox කරන්නේ මෙන්න මේ professional condenser microphone එක, කියන්නේ BM800 microphone එක. ඒ වගේම V8S sound card එකත් එක්ක. හරි. අපි මුලින්ම මේක unbox කරගමු. මෙතනින් ටික එකයි කරගමු. හරි. අපි මුලින්ම box එක unbox කරගත්තට පස්සේ මුලින්ම බලා ගන්න පුළුවන් වෙනවා user manual එක. අපි ඒක පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා pop filter එක. අපි ඒකත් පොඩ්ඩක් පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා windshield එක. අපි ඒකත් පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා mic එක fit කරන tripod එක. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා BM800 microphone එක. අපි ඒකත් පොඩ්ඩක් පැත්තකින් තියාගමු. ඊවස් අපි බලා ගන්න පුළුවන් වෙනවා ડોක්ටර් ස්ටෑන්ඩ් එක. අපි ඒකත් පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට මේ ડોක්ටර් ස්ටෑන්ඩ් එක ටේබල් එකට මවුන්ට් කරන මවුන්ට් ටූල් එක හම්බෙලා තියෙනවා. අපි ඒකත් පැත්තකින් තියාගමු. හරි. ඊට පස්සේ මේ විදිහට අපිට ඉයර්ෆෝන් එකක් හම්බෙලා තියෙනවා. අපි ඒකත් පැත්තකින් තියාගමු. අපිට මේ කේබල්ස් වගේක් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා මොනවද කියලා බලමු මේක. මුලින්ම බලා ගන්න පුළුවන් අපිට micro USB to 3.5 mm jack cable එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේ කේබල් දෙකක් මේක ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් micro USB to USB type A cable එකක් V8 sound card එක charge කරන්න මේක දීලා තියෙන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් XLR to 3.5 mm cable එක mic එක V8 sound card එකට connect කරන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ විශේෂම අංගය වෙන V8 sound card එක. අපි ඒකත් පැත්තකින් තියාගමු. ඊට පස්සේ මේ box එක අපි මෙතනින් අයින් කරගමු. හරි. අපි මුලින්ම මේ packages ඉවත් කරගමු. හරි. අපි packages ටික ඉවත් කරගත්තා. අපි මුලින්ම බලමු මේකේ BM800 microphone එකේ build එක. මේ BM800 microphone එක ගත්තට පස්සේ මේකේ metal build එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මේකේ උඩ කොටස metal දැලකින් cover කරලා තියෙනවා. ඒ නිසා මේක මේ price range එකට ගන්න පුළුවන් හොඳම quality product එකක් කියලා මට recommend කරන්න පුළුවන්. හරි. අපි නම් මේක fix කරගෙන බලමු මේකේ build quality එක කොහොමද කියලා. හරි. අපි දැන් BM800 microphone එක desk එකට mount කරගත්තා. අපි ළඟට මේ sound card එක පැත්තට යමු. අපි මුලින්ම මේ V8S sound card එකේ back side port panel එක ගැන කතා කරලිමු. මේකේ back side එක අපිට live 1 සහ live 2 කියලා telecasting port දෙකක් බලා ගන්න පුළුවන්. ඒකෙන් අපිට අපි live දෙන devices වලට mic එකේ output එක දෙන්න පුළුවන්. ඊට අමතරව company කියලා port එකක් සහ මේක charge කරන port එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව කම්පියුටර් එකට අපි sound එක input කරන port එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට earphone එක, headset එක සහ අපිට හම්බෙච්ච condenser microphone එක, ඒ කියන්නේ BM800 microphone එක connect කරන ports තුන සහ dynamic mic එකකුත් connect කරන්න port එකක් අපිට මේ V8 sound card එක විසින් ලබා දීලා තියෙනවා. අපි මේකේ front side එකේ තියෙන buttons සහ wheels ගැන වීඩියෝ එකේ ඉදිරියට කතා කරමු. මේ sound card එක අපි power button එකක් මෙතන අපි බලා ගන්න පුළුවන් වෙනවා. අපි power button එකෙන් මේක power on කරගමු. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට light එකක් indicate වෙනවා මේකේ power on උනායි කියලා. අපි දැන් mic එකේ 3.5 mm jack එක V8 sound card එකේ මෙතන දීලා තියෙනවා port එකක් capacitor mic කියලා. අපි යන්නේ එතෙන්ට මේක plug කරගමු. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් mic එක connect කරගත්ත හින්දා මෙතන මේ mic එකේ ඉස්සරහා තියෙන light indicator system එක indicate වෙනවා. හරි. අපි ඊට පස්සේ මේ sound එක record කරන්න අපි මේ කියන ports වලින් live 1 හරි live 2 හරි කියන option දෙකෙන් එක port එකට අපි මේක plug කරගන්නවා. අපි මුලින්ම මේක plug කරගෙන ඉන්නවා. ඊට පස්සේ අපි අනෙක් side එක අපේ phone එකේ තියෙන 3.5 mm port එකට connect කරගන්නවා. හරි.
ඊට පස්සේ අපි මේ අපිට හම්බෙච්ච ඉයර්ෆෝන් එකත් මේකට කනෙක්ට් කරගමු. එතකොට අපිට මේ මයික් එකෙන් මයික් එකේ එන අවුට්පුට් එක ලයිව් අහගන්න පුළුවන් අපිට ඒ වෙලේම. මෙතන දීලා තියෙන හෙඩ්ෆෝන් and ඉයර්ෆෝන් කියලා පෝට්ස් දෙකක්. අපි මේකේ ඉයර්ෆෝන් කියලා ඔප්ෂන් එකට මේක ප්ලග් කරගන්න. ඊට පස්සේ අපිට මේ ඉයර්ෆෝන් එකෙන් මේකේ සවුන්ඩ් එක අපිට අහන්න පුළුවන් ලයිව්. හරි දැන් මට මේ ඉයර්ෆෝන් එකෙන් මගේ මේ මයික්‍රොෆෝන් එකේ අවුට්පුට් එක ලයිව් අහගන්න පුළුවන්. අපි එහෙනම් ටෙස්ට් කරලා බලමු මේකේ සවුන්ඩ් ක්වොලිටි එක කොහොමද කියලා. දැන් මම මේ ෆෝන් එක මේකට කනෙක්ට් කරගෙන තින්නේ. දැන් අපි voice recorder app එක open කරගමු. ඊට පස්සේ අපිට පේනවා ඇති external mic will use to voice recorder කියලා. දැන් ඊට පස්සේ අපි මේකේ රෙකෝඩ් කරලා බලමු අපේ sound quality එක කොහොමද කියලා. හරි ඔයගලන්ට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ BM800 මයික්‍රොෆෝන් එකේ සහ V8 සවුන්ඩ් කාඩ් එකේ සවුන්ඩ් ක්වොලිටි එක. ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන් මේක කොච්චර performance එකක් ගන්න පුළුවන්ද කියලා. සාමාන්‍ය content creators live streamers ට ඒ වගේම cover songs create කරන ගොඩක් වැදගත් වෙන මයික්‍රොෆෝන් එකක් කියලා මම recommend කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරමු V8 sound card එකේ තියෙන features ගැන. හරි අපිට volume මෙතන උඩ කෙළවරේ බලා ගන්න පුළුවන් volume එක up down කරන්න පුළුවන් volume rocker එක. ඊට පස්සේ අපිට මේ පැත්තේ කෙළවරේ echo එක අඩු වැඩි කරන්න පුළුවන් rocker එකක් දීලා තියෙනවා. අපි ඒක volume වැඩි කරලා බලමු මේකේ quality මොන වගේද කියලා බලන්න. හරි දැන් ඔයගොල්ලන්ට මේ හෙන්නේ මේ echo එක වැඩි කරාට පස්සේ මේකේ quality එක මේක ඇත්තටම song cover songs create කරන ගොඩක් වැදගත් වෙන option එකක් කියලා මම recommend කරන්න පුළුවන්. ඒක අඩු කරගමු. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් bass එක සහ treble එක අඩු වැඩි කරන්න පුළුවන් volume keys දෙකක් දීලා තියෙනවා. ඒ දෙකෙන් අපිට හොඳ quality එකක් අඩු ගන්න පුළුවන් සාමාන්‍ය sound එකේ. ඊට පස්සේ මෙතන sound effects tone එක monitor කරන එක අඩු වැඩි කරන්න පුළුවන් trace කීපයක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන tape එක සහ music එකත් අඩු වැඩි කරන්න volume rocker දෙකක් දීලා තියෙනවා. හරි මේ රතු පාට buttons වලින් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ voice එකට add කරන්න පුළුවන් effects කීපයක්. ඊට පස්සේ අනිත් ඒවායින් අපිට බලා ගන්න පුළුවන් sound effects කිහිපයක්. අපි මේ එකක් ටෙස්ට් කරලා බලමු. අපිට මුලින් බලා ගන්න පුළුවන් ඉන්නේ electric කියන sound effect එක. ඒක ටෙස්ට් කරලා බලමු. හරි. දැන් ඔයගොල්ලන්ට මේ හැන්නේ electric කියන sound effect එක. මේක සාමාන්‍යයෙන් live stream කරන අයට ගොඩක් වැදගත් වෙන option එකක්. හරි ඊට පස්සේ මේ අපි voice changer කියන option එක try කරමු. දැන් මේකෙන් ඇහෙන්නේ voice changer option එක. මෙතන tone bar එකෙන් අපිට ඒක අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් මේ වගේ sound effect එකක් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ වගේ sound effect එකක් ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ voice එක තවත් වෙනස් කරගන්න පුළුවන්. දැන් මේ ඇහෙන්නේ female voice එක. ඊළඟට අපි අනිත් effect එකට මාරු වෙමු. හරි දැන් ඔයගොල්ලන්ට මේ ඇහෙන්නේ illumination කියන voice effect එක. මේකෙත් හොඳ quality එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මාරු වෙමු profession කියන voice effect එකට. හරි දැන් ඔයගොල්ලන්ට මේ ඇහෙන්නේ profession කියන sound effect එකේ quality එක. මේක සාමාන්‍යයෙන් ස්ටුඩියෝ එක voice එකක් record කරන කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන voice effect එකක්. අපි ඊළඟට මාරු වෙමු sync කියන voice effect එකට. හරි දැන් ඔයගොල්ලන්ට මේ ඇහෙන්නේ sync කියන mode එක. මේකෙදි සාමාන්‍යයෙන් echo option එකක් බලා ගන්න පුළුවන් song create කරන අයට ගොඩක් වැදගත් වෙන option එකක්. cover songs වලට ගොඩක් වැදගත් වෙන effect එකක් තමයි මේ sync කියන mode එක. අපි මේ වගේ තවත් voice effect කීපයක් මේකේ බලා ගන්න පුළුවන්. අපි ඊට පස්සේ මේකේ තියෙන sound effect පැත්තට යමු. හරි මේකේ තියෙන sound effect පැත්තට ගියාට පස්සේ මේකේ sound effect සාමාන්‍යයෙන් 16ක් විතර බලා ගන්න පුළුවන්. ඒ 16 අතරේ songs කීපයකුත් මේගොල්ලෝ include කරලා තියෙනවා built in දීලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් live streamers කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන option එකක් කියලා මේක කියන්න පුළුවන්. මොකද star එකක් හමු වුණාම අත්පොලසන් වගේ sound effect ඊපස්සේ cheer sound effect වගේ ගොඩක් ඒවා මේකේ බලා ගන්න පුළුවන්. ඊට අමතරව gaming කරන කෙනෙක්ට වගේ ගොඩක් ගැලපෙන නිකන් firing shooting වගේ ගොඩක් sound effect මේකේ බලා ගන්න පුළුවන්. ඒකින්ද මේ sound card එක මේ budget එකට set වෙන හොඳම sound card එකක් කියලා කියන්න පුළුවන්. මං හිතනවාද YouTube වීඩියෝ එකකින් හොඳ review එකක් බලා ගන්න පුළුවන් උනේ කියලා. මතක ඇතුව අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න, පල්ලෙහාත් තියෙන bell notification එක on කරලා තියාගන්න, අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් notify වෙන්න. ඊට අමතරව අපේ social media accounts follow කරන්න. අපි එහෙනම් තවත් අලුත් YouTube වීඩියෝ එකකින් හමු වෙමු.